ඩියට කපා ගන්නවා. මේ වගේ ග්‍රේටර් එකකින් මේකේ පොත්ත කා ගන්නවා. මේ විදිහට ඊළඟට මම මේකට එකතු කරනවා කුරුඳු කුඩු, ඒ වගේම දොඩම් ඉස්ම. ඊළඟට මම මේකට බ්‍රැන්ඩි එකතු කරනවා. ඊට පස්සේ අපි මේක හොඳින් මිශ්‍ර කරගමු. දැන් මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරගෙන අපි මේක දවසක් හරි කැමති නම් පැය 7-8ක් හරි ඔයාලට සතියක් හරි මේක තියාගන්න පුළුවන්. මේ ටිකක් පදම් වෙන්න මම දවසක් තියලා ගන්නෙ. සතියක් තියෙනවා නම් ඔයාලා දවස් 2කට සැරයක් වගේ පොඩ්ඩක් මේක මිශ්‍ර කරලා ආයෙ වහලා තියන්න. දැන් මම පළතුරු ටික ප්ලාස්ටික් රැප් එකකින් ආවරණය කරගත්තා. මේක දැන් මම මේ විදිහට දවසක් තියලා ඊළඟ දවසේ තමයි පුඩින් එක හදන්නේ. අපි මේක තියලා බලමු. මුලින්ම මම බටර් ටික දාගෙන තියෙනවා බෝල් එකකට. ඊට පස්සේ මම ඒකට එකතු කරනවා බ්‍රවුන් සීනි ටික. මේක බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ක්‍රීම් එකක් වෙන්න බීට් කරගන්න ඕනි. දැන් අපි මේක බීට් කරගමු ක්‍රීම් එකක් වෙන්න. මුලින් ඔයාලා අඩු ස්පීඩ් එකේ මේක බීට් කරගන්න. මේකට පිත්තරයක් එකතු කරලා පොඩි වෙලාවක් බීට් කරගන්න. තව පිත්තරයක් මේ වගේ පිත්තර 3ම එකතු කරලා බීට් කරගන්න. බිත්තර එකතු කරන්න කලින් මේ ටික එකතු කරගන්නවා ඔක්කොම මැත්තට වටේ තියෙන ටික.
ඊට පස්සේ අපි මේ බිත්තරෙත් එකතු කරලා ටිකක් වෙලා බීට් කරගන්න ඕනි. දැන් මම මේකට එකතු කරනවා කිරි ටික. ඊට පස්සේ මේක ටිකක් හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට අපි ගත්ත පිටි වලින් ටික ටික එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගන්න. ඔයාලට මේ වගේ විස්ක් එකක් පාවිච්චි කරමින් උනත් පුළුවන් මේක මිශ්‍ර කරගන්න. ඊළඟට අපි බ්‍රෙඩ් ක්‍රම් ටික ටික එකතු කරලා මිශ්‍ර කරගන්නවා. මේ විදිහට ඔක්කොම එකතු කරලා මිශ්‍ර කරගමු. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත බැටර් එක. මේක ඔයාලට අතින් උනත් අනලා හදාගන්න පුළුවන්. හැන්දකින් විස්ක් එකකින් වගේ අමාරුයි නම් මෙතන තියෙනවා අපි ඊයේ පදම් වෙන්න තිබ්බ පළතුරු ටික. ඔයාලට පේනවා ඇති මේ දොඩම් ඉස්ම ටික හොඳට උරාගෙන තියෙනවා මේකට. අපි දැන් මේක කේක් බැටර් එකත් එක්ක මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේකෙන් ටික ටික අපි මුලින් හදාගත්ත බැටර් එකට දාලා මිශ්‍ර කරගන්නත්, නැත්නම් බැටර් එක මේකට ටික ටික දාලා මිශ්‍ර කරගන්නත්. මම බැටර් එකෙන් ටිකක් මේකට දානවා මේ විදිහට. ඊට පස්සේ මේ දෙක හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වගේ බැටර් එකෙන් ටික ටික ඔක්කොම එකතු කරගෙන මේක අපි හොඳට මිශ්‍ර කරගමු. මම මුලින් කිව්වා වගේ මෙහෙම හැන්දකින් කරන්න අමාරුයි නම් ඔයාලා අත් පිරිසුදු කරගෙන හොඳට අතෙන් මේක මිශ්‍ර කරගන්න. මේ විදිහට බැටර් එක ඔක්කොම එකතු කරලා අපි මේක හොඳට මිශ්‍ර කරගමු. මේ විදිහට පෙරලමින් ඔයාලට පුළුවන් මේක හොඳට මිශ්‍ර කරගන්න. මේ තියෙන්නේ මේ විදිහට හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ දැන් අපි මේක බේකින් ට්‍රේ එකට දාගමු. මෙතන බේකින් ට්‍රේ එක ප්ලාස්ටික් කරගෙන තියෙනවා. බටර් ගාලා ඒක උඩින් ඔය පේපර් එකක් දාලා ආයෙත් මේ ඇතුලේ බටර් ගාලා තියෙනවා. දැන් මේකට අපි දාගමු අපේ පුඩින් බැටර් එක. ඊට පස්සේ මේක හොඳට වටේටම මේ කරගමු. මේ විදිහට හොඳට වටේම එක සමාන වෙන්න හදාගන්න. මේක මේ විදිහට පොඩ්ඩක් තට්ටු කරලා හදාගන්න ඕනේ. ඊළඟට මේක කොයිල් එකකින් හොඳට ආවරණය කරගන්න ඕනේ. මේක හොඳට මේ වගේ නූලකිනුත් වටේ තද කරලා ගැට ගහ ගන්න.
දැන් මේ විදිහට ලොකු ට්‍රේ එකක් oven එකේ තියලා ඔයාලා හදාගත්ත පුඩින් ට්‍රේ එක ඒක උඩින් තියන්න. ඊට පස්සේ පුඩින් ට්‍රේ එකේ භාගයක් විතර වෙන්න උතුරන වතුර එකතු කරන්න. මේ පැය දෙකකට පස්සේ මම ඉරටුවකින් බලන්නේ මේ වෙලාවේදී මේක හොඳට බේක් වෙලා තියෙන්නේ. මට මේක උඩින් ඔයිල් පේපර් එකක් දාන්න අමතකුණා. ඔයාලා හදද්දී ඔයිල් පේපර් එකක් දාන්න උඩට. මේක ඔයාලට කැමති නම් තව පැය භාගයක් විතර තියාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ පැය 3කට පස්සේ මම මේක දැන් oven එකෙන් අයින් කරනවා. මේ තියෙන්නේ පැය 3ක් oven එකේ හදාගත්ත නතල් පුඩිම. මේක මම දැන් මේ විදිහට සිදුරු කරගන්නවා. ඊට පස්සේ මේකට බ්‍රැන්ඩි ටිකක් එකතු කරලා මේක වහලා තියෙනවා. මේක හොඳටම නිවුණට පස්සේ තමයි ඔයාලා මේකට බ්‍රැන්ඩි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේක හොඳට ආවරණය කරලා ඔයාලට ඕනේ දවස වෙනකන් තියාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ තියන්න. ඊට පස්සේ කැමති නම් ඕනේ දවසට නැවත පැයක් විතර ස්ටීම් කරලා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේක කූල් කරලා දෙන්නත්. ස්ටීම් කරන්නේ නැතුව ෆ්‍රිජ් එකෙන් අරගෙන කූල් පිටින් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක හොඳට ආවරණය කරලා ඕන දවස වෙනකන් තියන්න. ඊට පස්සේ කැමති නම් මේ විදියටම දෙන්න. නැත්නම් මේක ස්ටීම් කරලා දෙන්න. සාමාන්‍යයෙන් මේක කන්නේ ස්ටීම් කරලා. මම දැන් මේක හොඳට ප්ලාස්ටික් රැප් එකකින් ආවරණය කරලා ඊට පස්සේ මේක රෙදි කෑලි වලිනුත් ආවරණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට තියලා අවශ්‍ය දවසට මේක ගන්න පුළුවන්. පින් එක බේක් කරගත්තේ ඔයාලට මේ පේන වීදුරු බේකින් ට්‍රේ එකේ මේකේ දිග අඟල් 12ක් තියෙනවා. පළල අඟල් 9ක් තියෙනවා. ඉතින් බොහොම පහසුවෙන් ඔයාලට මේ පුඩිම හදාගන්න පුළුවන් ගෙදරදීම ස්ටීම් කරලා හරි oven එකේ හරි. ඒ වගේම මේ උත්සව සමයේ ඔයාලගේ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්නත් පුළුවන්. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාලා හැමෝටම අපේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම හැමෝටම සුබ නත්තලක් වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ වගේක හම්බ වෙන්නම් ඔයාලව. එකතු වෙන්න අපේ channel එකත් එක්ක subscribe කරන්න අපිව. ඒ වගේම යාළුවෝ එක්ක share කරන්න. ඔයාලගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.